අද අපි ඔයාලව එක්ක යන්නේ ජර්මනියේ තියෙන ඒෂියන් සුපර් මාකට් එකකට. මේ වගේ සුපර් මාකට් වල ලංකාවේ අපිට සුලභව හමු වෙන හැබැයි ජර්මනිය වගේ රටවල් වල හොයාගන්න අමාරු එළවලු, පළතුරු සහ ග්‍රොසරි අයිටම්ස් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලා දිගටම එකතු වෙලා ඉන්න අපේ වීඩියෝ එකත් එක්ක අපි බලමු මේ සුපර් මාකට් එකෙන් අපිට මොනවද හොයාගන්න පුළුවන් උනේ සහ ඒ වගේ මිල ගණන් කොහොමද කියලා. හායි යාළුවනේ, ආදරෙන් පිළිගන්නවා අපේ වීඩියෝ එකට ඔයාලා හැමෝම. අද අපි යමු ජර්මනියේ තියෙන ඒෂියන් සුපර් මාකට් එකක් බලන්න. ජර්මනියේ මේ වගේ ඒෂියන් සුපර් මාකට් වර්ග කීපයක්ම තියෙනවා. ඒ වගේම මේ වගේ මිල ගණනුත් එකකට එකක් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ජර්මනියේ අනිත් සුපර් මාකට් වල හොයාගන්න නැති මේ වගේ සුපර් මාකට් වල විතරක් තියෙන දේවල් මිල ගණනින් ටිකක් වැඩි. අද අපි මේ යන සුපර් මාකට් එකේ ශ්‍රී ලංකාවේ ප්‍රොඩක්ට්ස් වගේම තායිලන්ඩ්, වියට්නාම්, ඉන්දියන් වගේ ඒෂියන් කන්ට්‍රීස් වල ප්‍රොඩක්ට්ස් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වීඩියෝ එකෙන් ඒෂියන් මාකට් එකක තියෙන දේවල් සහ ඒ වගේ මිල ගණන් සම්බන්ධයෙන් දලා අයිඩියා එකක් ලබා ගන්න. මේ සුපර් මාකට් එකට ඇතුල් වෙනකොටම අපිට දකින්න හම් වෙන්නේ එළවලු සහ පළතුරු. උදාහරණයක් විදිහට අපිට බණ්ඩක්කා, බටු, විවිධ වැරයිටිස් වල මැල්ලුම් වර්ග දෙක ගන්න පුළුවන් වෙනවා. ඔයාලට මේ පේන පැපල් කිලෝ එකක මිල ලංකාවේ මුදලින් නම් රුපියල් 6000කට වඩා වැඩි වෙනවා. තායිලන්ඩ් වලින් මෙහෙට ආනයනය කරපු කුරුම්බා. මේ කුරුම්බා ගෙඩියක මිල රුපියල් වලින් ගත්තොත් රුපියල් 1400ක් විතර වෙනවා. තව අපිට මෙතෙන්දී රඹුටන්, දූරියන්, වරක වගේ පළතුරු වර්ග කීපයක්ම දැක ගන්න පුළුවන්. ඔයාලට හිතාගන්න පුළුවන් යාළුවනේ, මෙන්න මේ පේන ජම්බු ගෙඩි 4 රුපියල් වලින් නම් රුපියල් 4316ක් වෙනවා. මේ ජම්බු ගෙඩියක් සාමාන්‍ය ජම්බු ගෙඩියකට වඩා තරමක් ලොකුයි. මේකේ නම සඳහන් කරලා තියෙන්නේ රෝස් ඇපල් කියලා. අපිට මේ පෙන්නන අතරතුරේදී හැම බඩුවකම මිල ගණන් සඳහන් කරන්න බැරි වුණත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බඩුවල මිල සඳහන් කරලා තියෙනවා යුරෝ ගණන් වලින්.
ඒෂියන් සුපර් මාකට් වලදී හම්බුන්නේ නැති දෙයක් මේ සුපර් මාකට් එකේදී අපිට හම්බුණා. මේ තියෙන්නේ යාළුවනේ කෙසෙල් කොළ. මෙතන ග්‍රෑම් 450 ගණක් තියෙනවා. මේකේ මිල වෙනවා රුපියල් වලින් නම් රුපියල් 2000ක් විතර. තව අපිට මෙතෙන්දි හමු වුණා ෆ්‍රීස් කරපු බණ්ඩක්කා, බොංචි, කරවිල වගේ දේවල්. මේ තියෙන්නේ හාල් වර්ග. මෙතන ගොඩක් රටවලින් ආනයනය කරපු විවිධ වර්ගයේ හාල් වර්ග තියෙනවා. හැබැයි අපිට මේ ඒෂියන් මාකට් එකේදී නම් ලංකාවේ හාල් වර්ග හම්බුනේ නැහැ. ඒත් අපි මීට කලින් ගියපු සමහර ඒෂියන් shops වල ලංකාවෙන් ගෙන්නපු කීරි සම්බා, රතු හාල් වගේ ගොඩක් හාල් වර්ග තිබිලා තියෙනවා. මෙතෙන්දී ඔයාලට පරිප්පු, කව්පි, කඩල වගේ ධාන්‍ය වර්ගවල මිල ගණන් බලා ගන්න පුළුවන්. මෙතෙන්දී අපිට බඩිරුඟු හම්බුණා වර්ග කීපයකින්ම. එකක් තිබ්බා කළු පාට, තව මල්ටි කලර් බඩිරුඟු වර්ග කීපයක් තියෙනවා. මේවලට පේන්න යාළුවනේ සීෆුඩ් වර්ග. මේකේ ඉස්සෝ, දැල්ලෝ, මාළු වගේ ලොකු වැරයිටි එකකින් අපිට දේවල් ගන්න පුළුවන්. ලංකාවෙන් ආපු අපිට නම් නැතුවම බැරි දේවල්. මිරිස් කුඩු, කහ කුඩු වගේම කුරුඳු, එනසල් වගේ දේවලුත් මෙතෙන්දී අපිට ගන්න පුළුවන්. මේ වගේ කුඩු බඩු වර්ගවල මිල කොහොමත් මෙහි ටිකක් වැඩි. උදාහරණයක් විදිහට කෑලි මිරිස් ග්‍රෑම් 100ක මේ පුංචි පැකට් එක රුපියල් වලින් නම් රුපියල් 700ක් විතර වෙනවා.
පොලොස් ටින් එකක් හම්බුණා. මෙහෙදි ඉතින් පොලොස් කනවා නම් මේ වගේ ටින් තමයි අපිට ගන්න තියෙන්නේ. මේ ටින් එක නම් තායිලන්ඩ් වලින් ගෙන්නපු එකක්. හැබැයි අපිට වෙන shops වලදී ලංකාවෙන් මෙහෙට ගෙන්නපු මේ වගේ පොලොස් ටින් හම්බෙලා තියෙනවා. මේ පොලොස් ටින් එකේ මිල රුපියල් වලින් නම් රුපියල් 1000ක් විතර වෙනවා. ඔන්න අපිට තව මෙතෙන්දී පොල් කිරි හම්බුණා. මෙන්න මේ රේණුකා පිටිකල පොල් කිරි කියන එක නම් ලංකාවෙන් මෙහෙට ගෙනාපු එකක්. ඊට අමතරව අපිට ලංකාවෙන් එන්නපු බිස්කට් වර්ග, තේකොළ වර්ග වගේ දේවලුත් මේ වගේ ඒෂියන් සුපර් මාකට් වලින් මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එක බලපු ඔයාලට ඒෂියන් සුපර් මාකට් එකක් සම්බන්ධයෙන් දල අයිඩියා එකක් හම්බෙන්නේ නැති කියලා. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම බයි බයි.